රුපියල් 50000ක් ලක්ෂයක් ලක්ෂ 2ක් පඩිගත්තා මාසෙ අන්තිමට ඉතුරුවක් වෙන්නේ නැත්තේ ඇයි කියලා ඔයා දන්නවද? ලංකාවේ 90%ම හිතන් ඉන්නේ තමන්ගේ හැම ප්‍රශ්නයකටම හේතුව පඩිය මදිකම කියලා. මට තව රුපියල් 50000ක් ලක්ෂයක් පඩිය වැඩි වුණා නම් මේ ඔක්කොම ප්‍රශ්න විසඳ ගන්නවා කියලා තමයි හැමෝම හිතන්නේ. හැබැයි ඇත්ත කතාව ඒක නෙවෙයි. පඩිය වැඩි වෙන්න ප්‍රශ්න වැඩි වෙන මිනිස්සු තමයි ලංකාවේ වැඩිපුරම ඉන්නේ. ඒකට ප්‍රධානතම හේතුව තමයි ලයිෆ්ස්ටයිල් ඉන්ෆ්ලේෂන්. සරලව කිව්වොත් ආදායම වැඩි වෙනකොට මිනිස්සු තමන්ගේ වියදම ස්වයංක්‍රීයවම වැඩි කරගන්නවා. හිතන්න රුපියල් 50000ක් ගණන් බස් එකේ ගිය කෙනා තමන්ගේ පඩිය තව ලක්ෂ 1.5කින් වැඩි වුණාම අලුත් iPhone එකකට අප්ග්‍රේඩ් වෙනවා. ඒ වගේම ලීසින් දාලා වාහනයක් ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට ලයිෆ්ස්ටයිල් ඉන්ෆ්ලේෂන් කරගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට ලයිෆ්ස්ටයිල් එක අප්ග්‍රේඩ් කරගන්නවා. අන්න එතකොට ඉතුරු කරන්න අමතක වෙනවා. ඉතින් ඔයත් ලයිෆ්ස්ටයිල් එක අප්ග්‍රේඩ් කරන්න හිතන කෙනෙක් නම් වියදම් වැඩි කරන්න කලින් ඉතුරු කරන ගානත් වැඩි කරගන්න. ඔයාටත් මේ දේ වෙලා තියෙනවද? ඔයාගේ අදහස කමෙන්ට් එකක් දාන්න. මේ වගේ ලයිෆ් ටිප්ස් සඳහා ෆලෝ කරන්න SL Financial Freedom page එක.